සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලා හැමදෙනාටම. මම දුලාරි කල්පනී. මම ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් BSc නර්සින් ඩිග්‍රී එක කරලා අවුරුදු 4ක් ශ්‍රී ජයවර්ධනපුර ජෙනරල් හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදියට වැඩ කරලා දැන් UK වල රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට වැඩ කරනවා. මම UK වලට ඇවිල්ලා තව ලොකු කාලයක් නැහැ. මම 2022 ජනවාරි මාසේ තමයි UK වලට ආවේ. තාම ඇවිල්ලා මාස 5ක් විතර තමයි ගිහින් තියෙන්නේ. මටත් ලොකු අත්දැකීමක් නැහැ UK වල ලයිෆ් එක ගැන. හැබැයි මේ මාස 5ට මට ගොඩක් බෙනිෆිට්ස් හම්බුණා මගේ ලයිෆ් එකට. මගේ හස්බන්ඩ් බබා මගේ ළඟට ඇවිල්ලා දැන් අපි සතුටින් UK වල ඉන්නවා. ඉතින් මම ඒ ගත්ත බෙනිෆිට්ස් ශ්‍රී ලංකාවේ ඉඳන් කට්ට කන තව එක නර්ස් කෙනෙක් හරි UK වලට ඇවිල්ලා ලබා ගන්නවා නම් ඒක තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. අද අපේ ප්‍රෝග්‍රෑම් එක අපි රිලීස් කරන්න දැන් ගොඩක් වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. තව පොඩි වැඩ ප්‍රමාණයක් විතරයි කරන්න තියෙන්නේ. ඉක්මනට මේක ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ අපි මේ ගෲප් එක Help Sri Lankan Nurses to Migrate කියන ගෲප් එක පටන් ගත්තේ මේ සතියේ ඉරිදා. ඒ කියන්නේ අද වෙනකොට දවස් 3ක් වගේ තමයි ගෲප් එක පටන් අරගෙන. හැබැයි මේ වෙනකොට අපි බලාපොරොත්තු වුණෙත් නැති විදිහට මේකට ගොඩක් මෙම්බර්ස්ලා ජොයින් වෙලා තියෙනවා. අද උදේ වෙනකොට මෙම්බර්ස්ලා 1000 කියන සීමාවට ගෲප් එක ලං වුණා. මේ ජොයින් වෙච්ච හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම නර්සස්ලා. ඉතින් ඒ හැමදෙනාටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිව ට්‍රස්ට් කරලා මේ ගෲප් එක ඔයාලා ෆලෝ කරනවට. ඉතින් ඒ විශ්වාසය හින්දාම ඕගොල්ලෝ අපේ ගෲප් එකට මෙච්චර ප්‍රමාණයක් අපි හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ජොයින් වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් හිතුවා අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕනේ කියලා. මොකක්ද මේ ගෲප් එක, කවුද මේ ඇඩ්මින්ස්ලා, මොනවද මේකෙන් කරන්නේ එහෙම කියලා. මුලින්ම අපි කතා කරොත් මේ ගෲප් එකේ ඇඩ්මින්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. මුලින්ම මේ ගෲප් එක නිර්මාණය කරේ ඉසුරු ගිහාන් විජේරත්න. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නර්සින් ඩිග්‍රී එක කරලා පාස් අවුට් වෙලා ජයවර්ධනපුර හොස්පිටල් එකේ නර්ස් කෙනෙක් විදිහට අවුරුදු 5කට ආසන්න කාලයක් වැඩ කරලා දැන් UK වල ඉන්නේ. මගේ ආදරණීය සැමියා දැනට එයා ඩිපෙන්ඩන්ට් වීසා UK වලට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම මෙහි ඉඳන් OET එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන ගමන් ඉන්නේ NMC රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරන්න. මේ කතා කරන මම දුලාරි කල්පනී. මම ආපු ඒ පාත්වේ එක තමයි මම මෙතනදී ඔයාලා හැමදෙනාටම කියන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම UK වලට ආවේ බොහොම අඩු මුදලක් වියදම් කරලා. ඉතින් මම දකිනවා ගොඩක් තැන්වල කියනවා නර්සස්ලා මයිග්‍රේට් වෙන. දැන් මට ඊයේ යාළුවෙක් කතා කරලා කිව්වා සමහර වෙලාවට කෙයා ගිව එන්න. කලින් තිබ්බ ලක්ෂ 30යි දැන් ඒක ලක්ෂ 60ක් වෙලා ලක්ෂ 70ක් වෙලා එහෙම කියලා. ඉතින් එහෙම නැතුව බොහොම පහසු විදිහට UK වලට එන්න පාත්වේ එකක් තියෙනවා. ඒ පාත්වේ එක මොකක්ද කියලා පෙන්නලා දෙන එක තමයි මේ ගෲප් එකේ අරමුණ. ඒ වගේම කියන්න ඕනේ අපි මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා නම් නෙමෙයි. මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලා විදිහට වැඩ කරලා ලංකාවෙන් නර්සස්ලා UK වලට ගෙන්නන ගෲප් එකක් නෙමෙයි. අපි මෙතනදී කරන්නේ අපේ පුළුවන් උපරිමයට ඕගොල්ලන්ට UK වලට එන්න පාත්වේ එක පෙන්නලා දෙන එක විතරයි. හැබැයි ගොඩක් කල් ගන්න නැතුව ලංකාවේ තියෙන මේ තත්ත්වෙත් එක්කලා අපිට හිතුණා මේක ඉක්මනටම කරන්න ඕනේ කියලා. මොකද අපි තව කල් ගන්නවා කියලා කියන්නේ තව කෙනෙක් ලංකාවේ ඉඳන් සෆර් කරනවා කියන එක. ඉතින් ඒ නිසා ඉක්මනටම ප්‍රෝග්‍රෑම් එක පුළුවන් විදිහට හදලා රිලීස් කරන්න හිතුවේ ඒකයි. ඊට පස්සේ අපේ අනිත් ඇඩ්මින් ලෝෂනනුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේම අපිත් එක්ක BSc නර්සින් ඩිග්‍රී එක කරලා එයාත් ඊට පස්සේ ජයවර්ධනපුර වැඩ කරා. ජපුරේ වැඩ කරලා ඊට පස්සේ ජපුරෙන් අයින් වෙලා මට අවුරුදු 2කමාරකට විතර කලින් තමයි ලෝෂන් UK වලට ආවේ. දැනට UK වල රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට එයත් වැඩ කරනවා. මට UK එන්න පාත්වේ එක
හදලා දුන්නේ ලෝෂන් තමයි. ඒ ගැන මම මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඇඩ්මින් මදුෂත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේම BSc නර්සින් ඩිග්‍රී එක කරලා පාස් අවුට් වෙලා ඊට පස්සේ ගවර්න්මන්ට් නර්සින් ගියා. ගවර්න්මන්ට් නර්සින් ගිහිල්ලා දැනට කැන්ඩි හොස්පිටල් එකේ තමයි මදුෂ වැඩ කරන්නේ. NMC process එකේ තමයි සාර්ථකව කරගෙන යනවා. OET කරලා ඉවරයි දැන් මදුෂ. හොස්පිටල් එකක් හම්බෙලා තියෙන්නේ අගෝස්තු වල පුළුවන් තරම් ඉක්මනට. අගෝස්තු වල ඩේට් දීලා තියෙනවා UK වලට මයිග්‍රේට් වෙන්න. අපි 4 දෙනා තමයි මේ ගෲප් එකේ ඇඩ්මින්ස්ලා විදිහට වැඩ කරන්නේ. අපි 4 දෙනාම එකම බැච් එකේ යාළුවෝ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට මේ ගෲප් එකෙන් අපිට පුළුවන් උපරිමය ලබා දෙන්න. ඒ වගේම මෙතනදී මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මුලින්ම කියන්න ඕනේ සතුටුදායක ආරංචියක් තියෙනවා ලංකාවේ ඉඳන් UK එන්න බලාපොරොත්තු වෙන නර්සස්ලාට. NMC එක Nursing and Midwifery Council එක UK වල තීරණය කරලා තියෙනවා OET IELTS ඒ කියන්නේ ඒගොල්ලන්ගේ English competency test එකට ඒගොල්ලොන්ගේ දැනට තියෙන requirement එක අඩු කරන්න. මොකද හේතු විදිහට නම් මම දැක්කේ ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට නර්සස්ලා හම්බෙන්නේ නැති එක. නර්සස්ලා මෙහෙට මයිග්‍රේට් වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙන එක. ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක නැති හින්දා. ඒ නිසා ඒගොල්ලෝ එක රීකන්සිඩර් කරන්න තීරණය කරලා තියෙනවා කියලා මම පෝස්ට් කීපයක්ම දැක්කා. ඒ ගැන හරියටම තොරතුරු හොයලා ඕගොල්ලන්ව අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට පොඩ්ඩක් අපි කතා කරමු ඔයා ලංකාවේ ඉඳන් නර්සිං වලට UK වගේ රටකට එන්න තීරණය කරන්න ඕනේ ඇයි කියලා. මෙතනදී පළවෙනිම හේතුව තමයි ලංකාවේ හරි මොකක් හරි රටක ඉඳන් UK වලට නර්සිං වලට එන්න ක්ලියර් පාත්වේ එකක් තියෙනවා. NMC එකේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ වට එක්සෑම් ටිකක් තියෙනවා කරන්න. ඒ ටික කරලා ඔයාට එන්න කලින් හොස්පිටල් එකක් හොයාගෙන ඒ දේවල් කරලා මෙහි UK වලට එනකොට ඔයාට කෙලින්ම හොස්පිටල් එකකටම එන්න පුළුවන්. එහෙම පාත්වේ එකක් තාම මම දන්නේ නැහැ තියෙනවද කියලා වෙන රටවල් වල. මට නම් තාම හම්බුන්නේ නැහැ. ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, USA, කැනඩා, මිඩල් ඊස්ට් හරි සිංගප්පූරු හරි වෙන රටවල් වල එහෙම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම හෙව්වට මට හම්බුනේත් නැහැ එහෙම කිසිම දෙයක්. UK වලට එන මේ පාත්වේ එකත් බොහොම අමාරුවෙන් තමයි හොයාගත්තේ. මම කිව්වා වගේ මගේ යාළුවගේ මාර්ගෙන්. ඉතින් ඒ නිසා මේ ක්ලියර් පාත්වේ එක හරහා මම හිතනවා ලංකාවේ ඉන්න නර්සස්ලාට දැන් UK වලට එන්න හරිම ලේසි. ඒ වගේම ඔයාලට මේ process එකට යන වියදම ගැන කතා කරොත් හරිම අඩු මුදලකින් අඩු මුදලක් වියදම් කරලා ඒ කියන්නේ වට exams වලට යන මුදලයි NMC registration එකේ process එකට යන මුදලයි ඒ වගේ කීපයක් විතරයි වියදම් යන්නේ ඔයාට මේ process එක complete කරන්න. සමහර තැන්වල සමහර රටවල් වලට මම දකිනවා ලක්ෂ 30ක් 40ක් ඕනේ ඒ රටට ගිහිල්ලා අපි ඒ රටේ තියෙන exam complete කරලා ඊට පස්සේ registration අරගෙන එහෙම process එකක් තියෙනවා. ඒ වුණාට කියන්නේ exam වලට ලොකු ගාණක් යනවා. හැබැයි මේ exam වලට එහෙම එච්චර ලොකු ගාණක් යන්නේ නැහැ. අඩු වියදමකින් කරගන්න පුළුවන් සහ අනිත් දේ තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔයාට ඒ යන වියදම UK වලට ඔයා මොකක් හරි හොස්පිටල් එකකට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විතර ආවට පස්සේ ගොඩක් හොස්පිටල් වලින් රීලොකේෂන් පැකේජ් එකක් විදිහට ආපහු ඔයාට ඒ සල්ලි රිෆන්ඩ් කරනවා. ඔයා ඒ වියදම් කරපු මුදලෙන් භාගයකට වඩා ඔයාට ආපහු හම්බෙනවා. ඒකත් ලොකු බෙනිෆිට් එකක්. ඒ කියන්නේ තමන් වියදම් කරන මුදල ආපහු අතට හම්බෙනවා කියන්නේ ලොකු බෙනිෆිට් එකක්. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් හින්දා මම හිතනවා දැන් ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්කලා නර්සස්ලාට UK වලට එන එක අමාරු දෙයක් නෙවෙයි කියලා. ඒ වගේම අපි පොඩ්ඩක් මෙතෙන්දි කතා කරමු අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන. මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක? මොකක්ද මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? මොනවද මේකේ තියෙන්නේ? ඕගොල්ලෝ ඒක ඒ ප්‍රෝග්‍රෑම් එක ගන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ ඒකේ මොනවද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක අරගත්තට පස්සේ ඔයාලට හිතුනොත් මේක වැඩකට නැති දෙයක් කියලා ඒක තේරුමක් නැති එකක් වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ සල්ලි නිකන් අපරාධ වියදම් කරා වගේ වෙනවා. ඒ නිසා
මම කැමතියි ඒ ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න. මෙතනදී ඒකේ අපි කතා කරලා තියෙනවා NMC registration process එක ගැන. ඔයා කොහොමද NMC registration process එක පටන් ගන්න ඕනේ? කොතනින්ද පටන් ගන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? step by step එක complete කරගෙන යන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන්ම A to Z ඔයාට ඒකෙදි description එකක් හම්බ වෙනවා. ඔයාගේ application එක process කරන්නේ කොහොමද? ඊට පස්සේ ඔයාට verification ගන්න තියෙනවා. ඔයා කරන්න ඕනේ exams මොනවද? ඒවා වලට prepare වෙන්නේ කොහොමද? ඒ වගේම ඒවා requirements මොනවද? ඊට පස්සේ exams වලට යන cost එක මොන වගේ cost එකක්ද යන්නේ? ඒ හැම දෙයක් එක්කම ඔයාගේ application එක complete කරන තැනට යනකම් මේකෙදි අපි කතා කරලා තියෙනවා. ඒ වගේම මොන වගේ ડોකියුමන්ට්ස්ද ඔයාට ඕන කරන්නේ? ඔයා කොහොමද ඉන්ටර්විව් එකක් හොයාගන්නේ? ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ? ඊට පස්සේ ඒ ඉන්ටර්විව් එක කරාට පස්සේ ඔයාට ඔෆර් ලෙටර් එක හම්බුනාට පස්සේ එතනින් ඉස්සරහට මොකද වෙන්නේ? ඔයාගේ වීසා එක කොහොමද ඔයා ප්‍රොසෙස් කරන්නේ? ඊට පස්සේ ටිකට් බුක් කරන්නේ කොහොමද කියලා ඔයා ලංකාවේ NMC process එක පටන් ගන්න තැන ඉඳලා UK වලට අඩිය තියෙන තැන වෙනකම්ම සම්පූර්ණම පාත්වය එක මෙතනින් අපි එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයාට මේ process එක complete කරන්න පුළුවන්. ඔයාට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක් නැතුව ඔයාම කොහොමද ඒක කරගන්නේ? ඉතින් වැඩි දවස් යන කලින් ඉක්මනටම ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලන්ට රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩක් හරි ඉවරයි. එඩිට් කරන පාර්ට් එකේ පොඩ්ඩක් විතරයි තව කරන්න තියෙන්නේ. අද හෝ හෙට මේක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. අප්ලෝඩ් කරාම ලින්ක් එක ගෲප් එකට දාන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා ඒකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ comments ගොඩක් වටිනවා අපිට. මොකද අපි තාම මේ පටන් ගත්ත තැන ඉන්නේ. ඉතින් මේක ඉස්සරහට develop කරගෙන යන්න අපිට ඔයගොල්ලන්ගේ comments, ඔයගොල්ලන්ගේ ideas, feedback ගොඩක් වටිනවා. ඒ නිසා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක බලලා ඉවර වෙලා. මේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආයෙත් කියනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉක්මනින්ම ආයෙත් හම්බ වෙමු.